රයිට් ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා සීලුම දෙනාම. ඉතින් අදත් ආදරෙන් පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකට. ඉතින් මම දැන් අද වීඩියෝ කරන්න හිතුවා අද පොඩ්ඩක් ෆ්‍රී මගේ අප්වර්ක් account එකේ පොඩි බැලන්ස් එකක් තියෙනවා. ඇත්තටම පොඩි ඕඩර් එකක් මම කම්ප්ලීට් කළා. මට ඩොලර් 30ක් විතර 40ක් හම්බුණා. ඒක විත්ඩ්‍රෝ කරන්න තමයි දැන් මම අද සූදානම් වෙන්නේ. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එක ඔයගලන්ට කොහොමද අප්ලෝඩ් කරන්න ඕන කියලා මේ අප්වර්ක් එකෙන් හරියට ඔයාගේ account එකට බැංක් account එකට කොහොමද withdrawal එක දාන්නේ කියලා. ඉතින් වැඩි කතා බහක් නැතුව අපි වීඩියෝ එකට යමු. ඊට අමතරව බැංක් withdrawal එකට මම වගේ account එකටම සල්ලි ගන්නත් පුළුවන්. ඒක තව payme accounts වලට ගන්නත් පුළුවන්. PayPal accounts වලට ගන්න පුළුවන්. ඉතින් ඒක එක ගොඩක් options තියෙනවා withdrawal methods. ඉතින් මම පෙන්නනම් ඔයාලට කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඉතින් වැඩි කතා බහක් නැතුව ටක් ගාලා වීඩියෝ එකට යමු. රයිට් ඔයාලට පේනවා මගේ Upwork ප්‍රොෆයිල් එක. ඉතින් මේක තමයි ඩෑෂ්බෝඩ් එක. ඉතින් උඩින්ම තියෙනවා අයිකන්ස් හතරක් තියෙනවා. මේකෙන් manage finance කියන එකට ගිහිල්ලා දැන් මේ අවස්ථාවේදී ඔයා මුකුත්ම ඔයාගේ account එක verification කරලා ඔක්කොම කරලා තාම bank withdrawal methods add කරලත් නැහැ. ඒ අවස්ථාවේ තමයි මමත් ඉන්නේ. ඉතින් step by step යමු. මොකද බලා ගන්න හරියටම කරන දේ එකක් හරි මිස් වුණොත් එහෙම withdrawal එක කෙලවෙයි. ඉතින් හරියට බලන්න මම පෙන්නන්නම් කොහොමද bank account එක ඔයාගේ pay Upwork එකට add කරලා ඔයාගේ සල්ලි ඒ වෙලාවෙම ඔයාගේ account එකට ගන්න කොහොමද කියලා. ඉතින් අපි step by step කතා කරමු. ඉතින් උඩින්ම තියෙනවා manage finance කියලා tab එකක්. ඒක click කරන්න ඔයාලට පේනවා. ඉතින් මේකේ තියෙනවා මේ payments කියලා යටින් withdraw earnings කියලා payment කියලා topic එකක් එක්ක withdraw earning කියලා එකක්. ඒක click කරන්න. ටයිප් කර ක්ලික් කරලා පස්සේ available balance එක පෙන්වනවා ඔයගොල්ලන්ගේ. දැන්ට මගේ තියෙන 22.50යි. මම 40ක් තිබ්බා. ඒ මම එකකින් අර contacts connects මිල අලුතින් pay මේ නේව කරා. ඉතින් දැන් තියෙන මෙච්චරයි. ඉතින් මගම ඔයාලට පේනවා මම මගේ මේ payment method එකක්වත් මම add කරලා නැහැ. ඉතින් මේක මේ හරියට බලුවොත් අමුමින් තියෙන්නේ මගේ Upwork එක. දැන් මම බලමු කොහොමද මේ payment method එක add කරන්න කියලා. ඉතින් මෙතන තියෙන යට add method කියන එක දෙක ක්ලික් කරන්න. right ඊට පස්සේ මේ වගේ withdrawal එකක් එනවා. ඉතින් මේකෙන් කියනවා recommend for Sri Lanka අපේ ලංකාවට හරියන දෙකක් පෙන්නනවා. withdrawal දෙකක් local bank එකටයි සහ payme account එක. ඉතින් ඔයගොල්ලන්ගේ ඔයාගේ payme account එකක් තියෙනවා නම් ඒකටත් withdraw කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාගේ local bank එකට withdraw කරන්න පුළුවන්. ඉතින් local bank එකට withdraw කරනකොට 0.99ක් කියන්නේ ඩොලර් එකක් කැපෙනවා withdrawal fee එක වශයෙන්. ඉතින් payme account එකට යනකොට ඩොලර් දෙකක් කැපෙනවා. ඉතින් අපි බලන්නේ අඩුවෙන්ම වැඩේ කරගන්න කොහොමද කියලානේ. ඉතින් ඒ වගේම තමයි ඉතින් මම recommend කරන්නේ මේ recommend for Sri Lanka මේ පළවෙනි එක direct local bank කියන එක. ඊට අමතරව තියෙනවා PayPal account එක තියෙනවා wire transfer තියෙනවා. ඉතින් ඒවා ඕගොල්ලන්ට කැමති නම් ඒ විදිහට add කරගන්න ප්‍රශ්න නැහැ. මට comment එකක් දාන්න මේවත් කියලා දෙන්න ඕන නම් මම මේකත් කියලා දෙන්නම්. right ඉතින් බලමු පළවෙනි step එකේ local to direct to local bank කියන method එක කොහොමද add කරන්න කියලා. ඉතින් setup කියන button එක click කරන්න. right වෙන්න මෙන්න bank information කියලා එනවා shift code එක. මොකද්ද මේ shift code එක? එතකොට ලෝකේ තියෙනවා බැංකුව වලට code එකක්. අන්නේ code එක තමයි මේ shift code එක. ඉතින් තමන්ගේ බැංකුව සම්පත් හරි commercial හරි මොකක් හරි බැංකුවක් නම් ටග්ගා Google එක search කරන්න සම්පත් bank for මම නම් search කරේ මගේ තියෙන සම්පත් bank එකක් තියෙන. ඒ සම්පත් bank for shift code කියලා ගන්න. right BOC for shift code. ඒ ඔයාගේ තියෙන bank එකට shift code කියලා type කරලා පස්සේ මෙතන ඔයාගේ එනවා shift code එක එනවා අංක 8ක් එන code එකක් එනවා. ඒ code එක තමයි shift code එක. right මේක copy කරා මේක paste කරා. right ඊට පස්සේ කරන්න තියෙන්නේ අපි මේක search කරනවා. මේක මේ code එක හරියද කියන එක. right internet නේ Google එකේ මොන දානයක් දීලා දන්නේ නැහැ. right ඒක මේ code එක search කරගමම මෙන්න එනවා බැංකුව විස්තර ටික. head office මේක කියලා. ඒතකොට බය වෙන්න දෙයක් නැහැ වැඩේ හරි. right ඊට පස්සේ පොඩි informations ටිකක් තියෙනවා ඔයගොල්ලන්ට බලන්න. ශ්‍රී ලංකන් රුපිය එක දැන් අදට මෙයා ජූනි 6 වෙනිදාට 293න් තමයි අපට exchange rate එක දීලා තියෙන්නේ. right ඊට withdrawal fee එක 0.9 ඩොලර් එකක් withdrawal fee එක ගන්නවා. මෙන්න මේ ඊට පස්සේ තියෙනවා account holder කියන වාගේ account විස්තර ටික දෙන්න. account number එක bank code එක දන්නේ නැත්නම් තමන්ගේ bank එකත් අර වගේම සම්පත් bank for bank code කියලා ගහන්න එතන එනවා.
right branch name එකක් තියෙනවා ඒ කියන්නේ දෙකම එකයි numbers හතරක් දෙකක් ඒ දෙකම එනවා මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට කොහොමද කරන්න කියලා first name last name name of account වගේ නම right ඊට පස්සේ address එක right ඊට පස්සේ province එක කියන්නේ වගේ පළාත සබරගම් පළාතද මධ්‍යම පළාතද ඌව පළාත රන්නේ ඊට පස්සේ රට ඇෆ්ගනිස්තානද ශ්‍රී ලංකාවද කියන තමයි සිලෙක්ට් කරන්නේ. ඔයාගේ මොබයිල් නම්බර් එක තියෙනවා. එතකොට මේ මොබයිල් නම්බර් එකට දෙන්න ඕන ඔයාගේ බැංක් එකට දීලා තියෙන නම්බර් එක. right step by step කරමු. අපි දැන් ඔයාගේ බැංක් කෝඩ් එකයි branch name එකයි. right මම සම්පත් බැංක් කෝඩ් කියලා මම type කරා Google එකේ. එතකොට එනවා ආව මෙන්න මේ වගේ එකක්. ඉතින් බැංක් කෝඩ් එක තියෙනවා branch කෝඩ් එක තියෙනවා. දෙකම තියෙනවා. right ඉතින් ලේසි මේ දින මගේ බැංක් කෝඩ් එක 72 78 කියන එක අපි ඉස්සෙල් මේ ටික ෆිල් කරන් යමු බැංක් කෝඩ් එක එන්නේ 72 78 branch number එක මේ branch code එක කියන්නේ ඒක තමයි sorry ඒක වැරදි මෙතන sorry මෙතන අපි සර්ච් කරන්න ඕනේ සම්පත් බැංක් කෝඩ් for වාගේ branch එකේ මේක දාලා branch එක දාලා මට ඉතල වැරදුනා right ඒක මම කිව්වේ දිගටම වීඩියෝ එක බලන්න වැරදෙන්න පුළුවන් සමහරක් වෙලාවට ඒකත් හරි ගැසගෙන තමයි වැඩේ කරන්නේ right එතකොට බැංක් කෝඩ් එක 72 78 ඒකමයි branch code එක තමයි වෙනස් වුනේ 1 2 3යි Candy City Center ඒක මගේ branch එක නම මේ තියෙන මගේ branch එකේ නම ඒකේ ඉස්සරහා තියෙන branch code එක තමයි ඔය branch number කියන්නේ පැහැදිලි right first name ඒක මම fill කරගත්තා මම දැන් මගේ details ටික මම fill කරනවා phone number එක tag කරගන්නවා. මම දන්නවා දන 94 ඉන්නේ අපේ ශ්‍රී ලංකන් කෝඩ් එක. හරිද? යටින් තියෙනවා I attest that I am a owner and have full authority in my bank account. click එකක් තියෙනවා ඒක ටික් එක දාගන්න. right account number එක අමතුනා දාන්න. ඒක දානවා. මුලින්ද ඔයගොල්ලෝ ෆිල් කරනකොට මුලින්දලම ෆිල් කරගෙන යන්න මම අර බ්‍රාන්ච් කෝඩ් එක බැංක් කෝඩ් එකයි මේ දෙක පැටලෙන හින්දා මම ඉස්සෙල්ලා මේ දෙක කරේ ලේසි වෙන්න ෆිල් කරලා ඉවරයි ඉතින් next කරනවා ඊට පස්සේ save වෙන අවස්ථාවක් නැහැ right අපි විස්තර ටික ආයි confirm කරනවා මේගොල්ලන් මේක බලන්න check කරලා recheck කරන්න හැමතිස්සෙම මොකද account එකේ සල්ලිත් එක්ක තමයි මේ ඔක්කොම ගණතුණු කරන්නේ. ඉතින් ඔයගොල්ලන් දෙපාරක් check කරන්න එක වැඩි නෑ. right next. ඊට පස්සේ එනවා ඔයාගේ Upwork එකේ password එක ආයි enter කරන්න. right password එක මම enter කරා. continue. right ඊළඟ dashboard එකට ආවා withdrawal method එක හරි okay මේ උඩින් කියලා තියෙනවා මගේ අදාළ බැංකුවට එන was added ඒ කියන්නේ add වුණා. ඒතකොට ඔයාට email එකක් එනවා වාගේ Upwork එකේ email එක දැන් මට email එකක් ආවා right ඔයාගේ මේක add වුණා කියලා payment method was successfully added කියලා right මෙතනක් තියෙනවා මේවා කරලා alright මම withdrawal එක හරි withdrawal එක add කරා ඊළඟට කරන්න තියෙන්නේ preferred withdrawal schedule එක හදන එක. ඒ කියන්නේ අපි weekly ද කොහොමද monthly ද quarter ද කවද්ද අපි මේක කරන්නේ. ඉතින් මම weekly කියන එක දානවා මේ tick හතරෙන් හතරවෙනි එක දානවා. උඩින් කියන්නේ quarter එකේදී කියන්නේ මාස හතරකදී කරනවද monthly
මේ දෙවෙනි එකකින් කියන්නේ monthly මාසේ withdrawal එක ගන්නවද නැත්නම් මාස දෙකකට පාරක් ගන්නවද මේක ඉතින් at least Wednesday for each month first and third Wednesday for each month ඉතින් every Wednesday weekly every Wednesday ගන්නත් පුළුවන් ඉතින් ඒ වෙලාවත් ඒ විදිහට මම ඇඩ් කරනවා මේ weekly කියන එක මොකද මම සල්ලි ඉක්මනට withdraw ගන්න අවශ්‍යතාවයක් තියෙන හින්දා මම weekly කියන එක දාගන්නවා right ඊට පස්සේ එනවා tab එකක් මේකේ amount එක click කරන්න ඔයාට කීයක් weekly ඕනද කියන එක. ඉතින් ඒ වෙලාවේ මම $100ක් ඕ more කියන එක දාගන්නවා. right ඊළඟ ටික එක අවශ්‍යතාවයක් නැහැ. ඒක අර optional දීලා තියෙන එකක්. ඉතින් යටින්ම තියෙනවා next withdrawal based on your schedule June 11 කියන්නේ ඊටම බදාදා තමයි withdrawal එක එන්නේ. right next දැන් අපි මෙතන මැසේජ් එකක් ආවා මගේ account එකට මම link කරලා ඉවරයි. එතකොට මේක Upwork එකකින් දවස් දෙකක් ගන්නවා bank details add කරන procedure එකට. ඉතින් ඔය රතු පාට option එකකින් මේ වැටලා තියෙන්නේ මගේ bank details ඒගොල්ලෝ review කරලා තමයි ඒගොල්ලෝ approval එක දෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට දවස් දෙකක් ඉන්න වෙනවා මේ වැඩේට first time ඉන්න එක්කෙනෙක් කරන්න. ඉතින් බලමු ඊට පස්සේ කොහොමද කරන්න කියලා. right දවස් දෙකකට පස්සේ මගේ bank withdraw කරන්න මම දීපු account එක activate වුණා. ඉතින් මතක තියාගන්න ඕගොල්ලන් අලුතෙන්ම Upwork එකට bank account එක link කරනකොට අනිවාර්යයෙන්ම දවස් දෙකක් ඔය දවස් එකමාරක් අනිවාර්යයෙන්ම යනවා ඒකේ approval එක ගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ dashboard එකක් තමයි ඔයාලට එන්නේ. මෙතන withdrawal earning කියන tab එකට ගියාට පස්සේ ඉතින් අනිවාර්යයෙන්ම bank account එක link කරනවා දවස් දෙකක් ගන්නවා ඒගොල්ලන් bank details review කරලා okay එක ගන්න. ඉතින් දැන් මගේ account එක okay මගේ දුන්න withdrawal account එක okay දැන් මම live payment එක ගන්න යන්නේ. ඉතින් මං ගාව මෙච්චරක් තියෙනවා දැන් ඉතුරුලා මම මේක payment එක කරන්න යන්නේ මගේ account එකට. right මේ වගේ dashboard එකක් කරනවා pay now කියලා get pay now කියන click එක කරාට පස්සේ මගේ මේ මම bank එක account එක දීලා තියෙන්නේ BOC account එකක්. ඉතින් ඔයාට පුළුවන් මේ සීලුම account එකේ තියෙන සීලුම සල්ලි එකපාරක් ගන්නත් පුළුවන් නැත්නම් අද amounts කියලා tab මේ ටික් එක තුනේ ක්ලික් කරලා ඔයාට කැමති ගාණක් දාන්න පුළුවන්. මතක තියාගන්න අනිවාර්යයෙන්ම $5කට වඩා වැඩි වෙන්න ඕනේ bank account එකකට සල්ලි withdraw කරනවා නම්. right එතකොට යටින් තියෙනවා withdrawal fee එක $1 කැපෙනවා 0.99ක් කැපෙනවා. ඉතින් මට ඉතුරුනා මෙන්න මේ ගාන මට එනවා right $15යි 751ක් එනවා කරන්නේ. right get paid කියන click කරා ඊට පස්සේ success කියලා වැටෙනවා congratulations you have withdrawn fund. ඉතින් මෙන්න මේ account එක මගේ account එකට මම withdraw කරා. right මට message එකක් ආව bank එකට. right මගේ මෙතන dashboard එකේ zero balance එකක් පෙන්නන්නේ මගේ withdrawal එක මම දාලා තියෙන්නේ. පොඩි වෙලාවක් යනවා එන්න. ඔහොම තමයි Upwork එකකින් bank withdrawal හරියටම කරගන්න. ඉතින් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කොහොමද Upwork එකකින් bank withdrawal add කරන විදියයි payment එක ගන්න විදියයි මට comment section එකේ comment එකක් දාන්න මම කියලා දෙන්න ඔයගලන්ට. ඉතින් සරලයි අර step by step අනිවාර්යයෙන් මතක තියාගන්න කොහොමද කරන්න කියලා මතක තියාගන්න අනිවාර්යයෙන්ම bank link එක අලුතෙන් account එකට activate කරනකොට දවස් දෙකක් යනවා link එක account එන්න. ඉතින් කලබල වෙන්න දෙයක් නැහැ අනිවාර්යයෙන්ම ඒක link වෙනවා. right ඔයා දුන්න details ටික හරිනම් link වෙනවා. ඉතින් thank you very much මගේ වීඩියෝ බලුවට මතක් කරලා share කරන්න like කරන්න comment කරන්න අනිවාර්යයෙන්ම. thank you very much අපි ළඟ වීඩියෝ එකේ හම්බෙමු 5 account එකේ කොහොමද withdraw ගන්න කියලා.